හෙලෝ කොහමද ඔයාලට? අද මම ඔයාලට කියලා දෙන්නේ අපේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් අපි හැමෝටම අමතක වෙච්ච රහසක් ගැන. ඒ තමයි self love. එහෙම නැත්නම් Taman tamanට ආදරය කරන එක ගැන. අපි අපේ යාළුවෙක් අතින් වැරද්දක් වුණාම එයා ළඟට ගිහිල්ලා ඒකට කමන්නේ ඕක හරියයි කියලා ආස්වාසනවා නේද? හැබැයි අපි අතින් වැරද්දක් වුණාම අපි විභාගය ෆේල් වුණාම අපි අපිට කොච්චරනම් බැන ගන්නවද? මම මහා මෝඩෙක් මට කිසි දෙයක් කරගන්න බෑ කියලා කොච්චරනම් අපේ හිතට ඉද්ද ගන්නවද? ડોක්ටර් කෙනෙක් විදිහට මම දකින දෙයක් තමයි අපි ලෝකෙටම ආදරය කරන්න ගියාට අපිටම ආදරය කරන එක අමතක වෙලා. අද මම ඔයාලට සරල පියවර තුනකින් මේ අපේ ජීවිතේට මේ ආදරය එකතු කරගන්නේ කොහොමද කියලා දෙන්නම්. පළවෙනි ස්ටෙප් එක තමයි අනුන්ගේ ජීවිතත් එක්ක තමන්ගේ ජීවිතේ සසඳන එක නවත්තන්න. කෙනෙක් ගන්න වාහනයක් එහෙම නැත්නම් කරන ආයෝජනයක් තමන් කරන දෙයකට වඩා වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන් සෝෂල් මීඩියා වල දාන ලස්සන ෆොටෝස් යන ගමන් බිමන් දැකලා ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ කියලා දුක් වෙන්න එපා. අපි මනෝවිද්‍යාවට අනුව දන්නවා හැමෝගෙම ජීවිතවලට තමන්ගෙම කියලා ගමනක් තියෙනවා. යුනික් ටයිම් ලයින් එකක් තියෙනවා. කෙනෙක් අවුරුදු 22 දී ඩිග්‍රී අරගෙන ජොබ් එකක් නැතුව ඉන්න පුළුවන්. තව කෙනෙක් අවුරුදු 30 දී ජොබ් එක පටන් ගන්න පුළුවන්. ඔයාට තරඟේ තියෙන්නේ ඔයාගේ ඊයේ දවසේ එක විතරයි. ඔයා අද ඉන්න තත්ත්වයට ආවේ ලොකු කට්ටක් කාලා වෙන්න පුළුවන්. ඒ ගමනට ගරු කරන්න. දෙවෙනි පියවර තමයි forgive yourself. තමන්ගේ අතීත වැරදි වලට තමන්ටම සමාව දෙන එක. ડોක්ටර් කෙනෙක් විදියට කායිකව මනෝවිද්‍යාත්මකව මම දකින දෙයක් තමයි කෙනෙක් දිගු කාලයක් තිස්සේ හිතේ ගිල්ට් ෆීලින් එකක් වරදකාරී හැඟීමක් තියන් ඉන්නකොට ඒ පුද්ගලයා අසනීප වෙන්න පුළුවන්. නිින්ද නොයන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්නත් පුළුවන්. අතීතයේ ඔබ වැරදි තීරණ ගන්න නැති. වැරදි පුද්ගලයන්ව විශ්වාස කරන්නේ නැති. හැබැයි මතක තියාගන්න ඒ වෙලාවේ ඔයා ඒ තීරණය ගත්තේ ඒ වෙලාවේ ඔයාගේ තිබුණ දැනුමේ හැටියට. දැන් මේ දේවල් වලින් ඔයා පාඩමක් ඉගෙනගෙන ඉවරයි. ඒ නිසා ඒ පරණ කුණු හිතේ තියාගෙන Tamanටම දඬුවම් කරන එක නවත්තන්න. Tamanටම සමාව දෙන්න. තුන්වෙනි පියවර තමයි protect your mental peace and set boundaries. අපි හැමෝගෙම ජීවිතවල ඉන්න පුළුවන් පවුලෙම කෙනෙක්, යාළුවෙක්, නෑදෑයෙක් හරි අපේ අඩුපාඩු කියමින් අපිව මානසික වට්ටන. ඒ වගේ අයගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න. Tamanට බෑයි කියලා කියන්න හිතෙන අවස්ථාවල බෑ කියලා කියන්න පුරුදු වෙන්න. ඊළඟට Taman වෙනුවෙන් දවසට විනාඩි 10ක්වත් Taman ආස දෙයක් කරන්න, පොතක් කියවන්න, සින්දුවක් අහන්න, ආස කෑමක් කන්න වෙන් කරගන්න. ඔයාට තියෙන වැදගත්ම දේ තමයි ඔයාගේ මනස සහ ශරීරය. ඒක පුළුවන් තරම් රැක බලා ගන්න ඕනෙත් ඔයාමයි. ඉතින් ලෝකයා ඔයාට ආදරය කරනකම් බලන් ඉන්න එපා. ඔයාගේ හොඳම යාළුවා වෙන්න. අද කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ මූණ බලලා හදවතින්ම කියන්න මං ඔයාට ආදරෙයි, මං ඔයාව බලා ගන්නවා කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට පුංචි හරි සහනයක් හම්බුණා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම Tamanට ආදරය කරන්න අමතක වෙච්ච යාළුවෙක් වාට ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. පරිස්සමින් ඉන්න. සුබ දවසක්.